විනය කරුණු කිහිපයක් මතු කරගෙන ඉන්නේ. ඔබ පන්සලට ගියාම විශේෂයෙන්ම උපාසිකාවෝ පන්සලට ගියාම හරි කැමතියිනේ තමන්ගේ නියන පිරිකර ආදී කුමන හෝ ඒ පූජා ද්‍රව්‍යයක් හාමුදුරන්ගේ අතටම පූජා කරන්න. ඔබ දන්නවද? භික්ෂූන් වහන්සේලාට කාන්තාවගේ අතේ තියෙන දෙයක් අනිත් කොනෙන් අල්ලලා පිළිගන්නට නැත්නම් ගන්නට අල්ලන්නට විනයෙන් අවසරයක් නැහැ. කාන්තාවක් යහස්ථානයට ගියාම ස්වාමීන් වහන්සේට පිළිගන්නන දේ පූජා කරන දේ උන්වහන්සේ අභියස ඉදිරිපස ස්ටූල් එක උඩ තියලා වන්දනා කරන්නට ඕන. කාන්තාවන්ට බික්කු පිරිමි ස්වාමීන් වහන්සේලා අතට පිළිගන්නන්නට අයිතියක් නැහැ. ඒක විනය කරුණ උල්ලංඝනය වෙන කාරණාවක්. බොහෝ කාන්තාවන් සමහර භික්ෂුන් වහන්සේලා අතට ගන්නේ නැති වෙනකොට මූණ නරක් කරගන්නවා. සමහර වෙලාවට බැන බැන යනවා. විශේෂයෙන්ම මේ කාරණාව අපි ප්‍රායෝගිකව මුහුණ දීලා තියෙනවා. අපිට දානේ නොදීපු අවස්ථාවන් පවා තිබෙනවා. අතට බාරගත්තේ නැහැ වෙනස්කමක් කරා කියලා. ඔබ නොදන්න බරපතල කාරණාවක් හොඳට මතක තියාගන්න. උපාසිකාවන්ට පිරිමි භික්ෂූන් වහන්සේලාට අතට යමක් පූජා කරන්නට බෑ. පිරිමි උපාසක මහත්තුරුන්ට භික්ෂුණීන් වහන්සේලාගේ අතට යමක් පූජා කරන්න බෑ. එය විනය විරෝධී ක්‍රියාවක්.